ඉෂාරා සෙව්වන්දී නේපාලයේ සුපිරි නිවසකින් මතුවෙයි. මේ ඉෂාරා සෙව්වන්දී සංගම සිටි නේපාලයේ සුපිරි නිවාස සංකීර්ණයේ ඡායාරූපයක් පළ කරන්නේ අද දිවයින පුවත්පතයි. ආයුර්වේදීය ශාක ඖෂධ 9ක් ප්‍රමිතියට අඩංගු ලින්ක් සුදන්ත වලින්ම ඔබත් දත්මදින්න. ඒ අතරෙම එමු අරුණ වාර්තාවට සෙව්වන්දි නේපාලයට යවන්න වියදම් කෙහෙල්බද්දර පද්මගෙන් එෆස්ලම් සහ නයෝමි කරුණාසිංහගේ සටහන ඇල්ලෝ පිරිස අතර සෙව්වන්දිට හැම අතින්ම සමාන කාන්තාවකුත් ඉඳලා තියෙනවා. අපරාධින් පසු සෙව්වන්දි දින 3ක් මෙරට මේ ඒ අතරෙම ඇය සංගව සිටියේ වාර්තාවෙම සිටියේ නේපාලයේ අධික ශීතල ප්‍රදේශයක කඳු මුදුනක සර්ලා එහෙනම් මාව හොයාගෙන ආවා. සෙව්වන්දි පොලිස් පිරිසට එලෙස ප්‍රකාශ කර තිබෙනවා. ඉෂාරා සෙව්වන්දි සංගව සිටි මේ නිවස නේපාලයේ අධික ශීත ගුණයක් ඇති කඳුකර ප්‍රදේශයක් පිහිටා ඇති බවත් මොවුන් සංගව සිටි නිවස කන්දක් උඩ පිහිටි ඉහළම මාලයේ නිවසක් බවත් පොලිසිය කියනවා. පොලිස් කණ්ඩායම මේ නිවසට ඇතුළු අවස්ථාවේදී ඉෂාරා සෙව්වන්දි නිවස තුළ සිට ඇති අතර සර්ලා එහෙනම් මාව හොයාගෙන ආවා. මම දැනගෙන හිටියා කොයි වෙලේ හරි සර්ලා මාව හොයාගෙන එයි කියලා යනුවෙන් ඇය පවසා තිබෙන බව තමයි එලෙස එම වාර්තාවේ සටහන් කර තියෙන්නේ. ඇඟිලි ගැහිම් නැත්තම් කොන්ද කෙලින්නම් කඩලා නැත්තම් සෙට් එක හොඳින් නම් පාවා දෙන අය නැත්තම් ඩබල් ගේම් නැත්තම් සල්ලි වලට නැවෙන අය නැත්තම් ඉතින් කඳු මුදුන් ගිරි දුර්ග ගිරි ශිඛර වන දුර්බ මේ හොන තැනක හොයන්න තරම් පුළුවන් නිරතහරින් සෙට් එකක් අපිට ඉන්න ඉස්සර අපිව ට්‍රේන් කරලා තිබුණේ. එහෙමයි ඒ තමයි දේශපාලන ඇඟිලි ගැහිමක් නැත්තම් ඕන කෙනෙක් ඕන තැනක ඕන විදියකට අල්ලන්න පුළුවන්. ඒක දැන් පැහැදිලි.